මේ දවස්වල AI generated music කියලා කියන්නේ ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් මම ඔයාට කියලා දෙනවා කොහොමද බොහොම සරල ප්‍රොම්ප්ට් එකක් දීලා ඔයාට පබ්ලිෂ් කරන්න පුළුවන් ලෙවල් එකේ ක්වොලිටි එකක් තියෙන මියුසික් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ විතරක් නෙමෙයි රොක්සාමි වගේ මියුසික් හදන හැටිත් මම ඔයාට මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. මේ වීඩියෝ එකට පාවිච්චි කරන්නේ මම Suno කියන AI music generating tool එක. එහෙම නැත්නම් platform එක. සමහර විට ඔයා මේක ගැන අහලත් ඇති, අහලා නැතුවත් ඇති. මම ඔයාට Suno එකේ Pro version එක අරගෙන use case කිහිපයකින් කොහොමද music generate කරන්නේ කියලා මම ඔයාට බොහොම සරල තැන ඉඳලා කියලා දෙනවා. ඒ නිසා මේක ටිකක් විතර දිග වීඩියෝ එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවොතින් ඔයාට AI music generate කරන හැටි ගැන වෙනින් වීඩියෝ එකක් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මම මේ වීඩියෝ එක අවසානයේදී ඔයාට කැමති විදිහේ ඕනම විදිහේ සිංහල සින්දුවක් ඔයාට බොහොම ලේසියෙන් ජෙනරේට් කරගන්න පුළුවන් විදිහේ කස්ටම් ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකකුත් මම ඔයාට දෙනවා. ඔයාට මේ ස්ක්‍රීන් එකේ පේන ලින්ක් එකට ගිහිල්ලා හෝ මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පහලින් දාලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඔයාට පුළුවන්කම තියෙනවා Suno එකේ වෙබ්සයිට් එකට යන්න. ඒ ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාට හෝම් පේජ් එකට ගියාට පස්සේ ඔයාට සජෙස්ට් වෙන මෙන්න මේ වගේ මියුසික් ටිකක් තියෙනවා. අපිට මේක පුළුවන් මෙහෙම ස්ක්‍රෝල් කරගෙන පහළට යන්න. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ පොඩි සයිඩ් බාර් එකක් තියෙනවා. ඔයා මීට කලින් හදපු ඔඩියෝස් මොනවා හරි තියෙනවා නම් මේකේ මියුසික්ස් තියෙනවා නම් අන්න ඒකේ ලේටස්ට්ම මියුසික් එක ඔයාගේ දකුණු අත පැත්තේ මෙතන තියෙන මේ සයිඩ් බාර් එකෙන් ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට ඒ ක්ලෝස් ලකුණ දුන්නාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා ඒක ක්ලෝස් කරගන්න. හරි. ඊට පස්සේ අපිට තව ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. ක්‍රියේට්, ස්ටුඩියෝ, ලයිබ්‍රරි, සර්ච්, රේඩියෝ මේ වගේ ගොඩක් තියෙනවා. ඉතින් අපිට මේ වීඩියෝ එකේ තියෙන ස්කෝප් එකට අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ක්‍රියේට් කියන වින්ඩෝ එකට යන එක තමයි. ඉතින් ඔයාලට පේනවා මෙතන අපිට මේ වගේ ඔප්ෂන්ස් ගණනාවක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ හැම එකම එකින් එක ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඊට කලින් මම අලුත් account එකක් හදලා මම මේකේ Pro version එක ගිහිල්ලා ගන්නවා. මොකද අපිට free version එකේ බොහොම limited ප්‍රමාණයක් තමයි දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මෙතන අපිට Suno එකේ අපිට music generate කරන්න පුළුවන් version එක අපි තෝරද්දී අපිට free version එකේ පාවිච්චි කරන්න පුළුවන් මේ මොහොත වෙද්දී 3.5 කියන version එක. මේක එච්චර හොඳ version එකක් නෙමෙයි අපිට දේවල් කරගන්න. අපිට යම් තාක් ප්‍රමාණයකට music එකක් හදාගන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට හොඳ vocals එක්ක. නමුත් අපිට එතනින් එහාට දේවල් කරගන්න අවශ්‍ය නම් අපිට මෙන්න මේ 4.5 එක හෝ මෙන්න මේ version 5 කියන එකට යන්න අවශ්‍යයි. ඉතින් ඒ දෙකම අපිට free version එකේදී භාවිතා කරන්න පුළුවන් කමක් නැහැ. එකම දේ ඔයා මොකක් හරි music එකක් generate කරොත් ඒ version 5 එකෙන් generate වෙන්නේ කොහොමද කියලා අපිට පොඩි preview එකක් දෙනවා විනාඩියක විතර. ඉතින් අපිට ඒකෙන් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් ඒ වගේමයි ඔයා මේකෙන් ජෙනරේට් කරන මියුසික් එකක් ඔයාට කොහරි පබ්ලිෂ් කරන්න ඔයාට කොමර්ෂල් රයිට්ස් ඕන නම් ඒකත් ඔයාට ෆ්‍රී version එකේදී හම්බෙන්නේ නැහැ. ඒකටත් ඔයාට Pro version එක ගන්න වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ පරිපූර්ණත්වය සඳහා Pro version එක buy කරලා ඊළඟට මම ඕගොල්ලන්ට පෙන්නන්නම් step by step කොහොමද මියුසික් එකක් ජෙනරේට් කරන්න කියලා. හරි. ඔන්න ඉතින් මම අලුත් account එකකින් Pro version එක buy කරා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාට Suno එකේ account එකක් හදන්නේ කොහොමද? ඒකට username එකක් password එකක් දෙන්නේ කොහොමද? ඊට පස්සේ මේක buy කරන තැනට ගිහිල්ලා Pro version එක purchase කරන්නේ කොහොමද? ඔයාගේ card details දීලා මම ඒ වගේ බොහොම සරල දේවල් මේ වීඩියෝ එකේ include කරන්නේ නැහැ. අපි හැමෝගෙම කාලය ඉතුරු කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ටම ඒ වගේ සාමාන්‍ය ප්‍රමාණයේ දැනුමක් ඇති කියලා මේ වගේ වෙබ්සයිට් එකකට ගිහිල්ලා account එකක් create කරන්න. ඒ වගේමයි යම් කිසි දෙයක් පර්චස් කරන්න ඔයාට පුළුවන් කමක් ඇති කියලා මම උපකල්පනය කරනවා. ඉතින් මම මගේ පළවෙනි use case එකට යන්නම් මෙන්න මෙතන මේ create කියන තැනට. ඉතින් මෙන්න මේ create කියන තැනට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ guide එකක් එනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් next කරලා මේ තියෙන එකින් එක කියවලා බලන්න. මම මේක මෙතනින් cancel කරලා දාන්නම් දැනට. ඔයාට කිසිම දැනුමක් නැතුව වුණත් බොහොම සරලව ඔයාට prompt එකක් විතරක් දීලා සින්දුවක් generate කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ simple කියන mode එකට ගියාට පස්සේ. හරිද? දැන් ඔයාලට පේනවා මෙතන simple කියලා එකක් තියෙනවා, custom කියලා එකක් තියෙනවා. මෙතන custom එකේ අපිට තව tabs open වෙනවා ගණනාවක්. ඉතින් මේ simple එකට ගියා නම් ඔයාට බොහොම ලේසියෙන් prompt එකක් දුන්නා, music එකක් generate කරගත්තා. ඉතින් ඕනම AI tool එකක් භාවිතා කරනකොට ඔයා ඒක භාවිතා කරන්නේ මොකටද කියලා ඔයාට යම්කිසි ප්‍රමාණයක අවබෝධයක් තියෙනවා නම් ඔයාට ඒක භාවිතා කරන්න ලේසි. උදාහරණයක් විදිහට ඔයාට ටිකක් චිත්‍ර ගැන දැනුමක් තියෙනවා නම් ඔයාට ෆොටෝ ගැන දැනුමක් තියෙනවා නම් ඔයාට AI tool එකක් භාවිතා කරලා සාමාන්‍යයෙන් ආර්ට් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට වඩා හොඳ මට්ටමක ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම AI භාවිතා කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරත් එහෙමයි. ඔයාට සාමාන්‍යයෙන් වීඩියෝග්‍රැෆි ගැන, ෆිල්ම් ගැන, කැමරා ඇන්ගල්ස් ගැන මේ වගේ දේවල් ගැන යම් ආකාරයක අවබෝධයක් තියෙනවා නම් ඒවා නොදන්න කෙනෙක්ට වඩා හොඳ මට්ටමේ නිර්මාණයක් ඔයාට කරගන්න පුළුවන්.
ඉතින් ඒ වගේමයි ඔයාට මියුසික් ගැන යම්කිසි ආකාරයක අවබෝධයක් තියෙනවා නම් එහෙම නැති කෙනෙක්ට සාපේක්ෂව ඔයාට මේකෙන් හොඳ ආකාරයක නිර්මාණයක් කරගන්න පුළුවන්. හරි. දැන් ඔයා කිසිම මියුසික් ගැන දෙයක් දන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් මෙන්න මෙතෙන්ට ප්‍රොම්ප්ට් එකක් දීලා ඔයාට පුළුවන් බොහොම ලේසියෙන් සෝං එකක් ක්‍රියේට් කරගන්න. හරි. මම මෙතන සෝං එකේ ඩිස්ක්‍රිප්ෂන් එක දෙන්නම් ටිකක් අමුතු විදිහක්. මම දෙන්නම් Sri Lanka is the best travel destination in 2025. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් මම මේ වාක්‍ය මීට කලින් කීප පාරක්ම පාවිච්චි කරලා තියෙනවා. ඔයාට ඕන නම් මෙතෙන්ට ඔඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාට ඕන නම් මෙතෙන්ට ලිරික්ස් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි මෙතන මේ ඉන්ස්ට්‍රුමෙන්ටල් කියන එක ඔයා දුන්නොතින් ඔයාට කිසිම වෝකල් එකක් නැතුව ඔයාට ඉන්ස්ට්‍රුමෙන්ටල් මියුසික් එකක් විතරක් ජෙනරේට් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? ඉතින් මේක මේ පළවෙනි යූස් කේස් එක නිසා මම මෙතෙන්ට කිසිම දෙයක් දෙන්නේ නැතුව මෙන්න මේ ක්‍රමයට ප්‍රොම්ප්ට් එකක් දීලා මම මෙතනින් මේ ක්‍රියේට් කියන එක දෙන්නම්. ඔයාලට දැන් පේනවා ඇති මම මෙතන මේ version 5 කියන එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. version 5 එක තාම බීටා එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මේක ක්‍රියේට් කියලා දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙතනින් Paradise Found කියලා ටයිටල් එකක් එක්ක මෙතන මියුසික් දෙකක් ජෙනරේට් වෙන ගමන් තියෙනවා. පොඩි වෙලාවකට පස්සේ අපිට මේ සින්දු දෙකම අහලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ක්‍රමයට ඔයා මුලින්ම ප්‍රොවර්ෂන් එක බයි කරලා දේවල් ජෙනරේට් කරද්දි මේ විදිහට pop up වෙනවා. අපිට ගයිඩ්ස් දෙන්න. ඉතින් ඔයාට ඒක ඕකේ කරලා බලන්න පුළුවන්. දැන් ඔයාට පේනවා මෙතන cover art එකකුත් එක්ක අපේ මියුසික් එකේ ටයිටල් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඊට අමතරව ඔයාට පේනවා මෙහෙම ආපහු පොඩි රවුමක් නිකන් ඔයාලා ඉන්ටර්නෙට් බ්‍රවුස් කරද්දි කැරකෙනවා වගේ තියෙනවා. ඒ කියන්නේ තාමත් මේක ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේක ජෙනරේට් වුණාට පස්සේ අපි පොඩ්ඩක් අහලා බලමු කොහොමද මේක ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. දැන් ඔන්න ඔයා මේක හිප් හොප්ද රොක්ද ඔයා මේ කිසිම දෙයක් සිලෙක්ට් කරේ නැහැ. හරිද? ඔයා කරපු එකම දේ මෙතන මේ සිම්පල් කියන මෝඩ් එක තෝරලා ඒකට ඔයා ප්‍රොම්ප්ට් එකක් දීලා ක්‍රියේට් කියන බටන් එක ඔබ එක විතරයි ඔයා කරේ. හරි. මෙන්න මේ ක්‍රමයට එයා අපේ ප්‍රොම්ප්ට් එකට අදාළව මියුසික් දෙකක් ජෙනරේට් කරලා තියෙනවා. ඔයාට පේනවා එකක් විනාඩි 2යි තප්පර 33ක් අනිත් එක විනාඩි 3යි තප්පර 4ක්. අපි දැන් මේ දෙකෙන්ම පොඩ අහලා බලමු. Coconut palms sway in the breeze. Golden sand whispers to the sea. Tea hills rise like emerald dreams. This is more than what it seems. Sri Lanka calling, feel the zest out of all. It's the very best. Spices dance, the colors glow. Pack your bags, it's time to go. Feel the zest out of all. It's the very best. හරි. ඕක තමයි අපේ පළවෙනි මියුසික් එක ජෙනරේට් වෙච්ච. දැන් අපි යමු දෙවෙනි මියුසික් එකට ජෙනරේට් වෙච්ච. Coconut palms sway in the breeze. Golden sand whispers to the seas. Tea hills rise like emerald dreams. This is more than what it seems. Sri Lanka calling, feel the zest out of all. It's the very best. Spices dance, the colors glow. Pack your bags, it's time to go. ඕක තමයි දෙවනියාට ජෙනරේට් වෙච්ච මියුසික් එක. හරි. දැක්කනේ දැන් බොහොම සරලව ඔයාට කැමති විදිහේ ප්‍රොම්ප්ට් එකක් දුන්නා. ඔයාට ඒගොල්ලොම ලිරික්ස් දාලා ඒගොල්ලොම ස්ටයිල් එකක් තෝරලා ඔන්න ඔයාට සම්පූර්ණ මියුසික් එකක් ලබා දෙනවා. හරි. ඔය එක විදිහක්. අපි දැන් යමු ඊළඟ විදිහට. හරි. දැන් අපි යමු කස්ටම් මෝඩ් එකට. අපිට මේකෙත් ඕනනම් මෙතෙන්ට ගිහිල්ලා ඔඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙනවා. අපිට ඕනනම් අපේ වොයිස් එක රෙකෝඩ් කරන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් අපිට ලිරික්ස් දෙන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට ඒ ඔක්කොම ටික කස්ටම් මෝඩ් එකේදී කතා බහ කරන්න පුළුවන් නිසා මම කෙලිම මෙතනින් කස්ටම් මෝඩ් එක තෝරනවා. රයිට්. මෙන්න මෙතෙන්දී ඔයාට ජෙනරේට් වෙන මියුසික් එක ගැන ගොඩක් හොඳ කන්ට්‍රෝල් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයා විශේෂයෙන්ම මියුසික් ගැන හොඳට අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙතනින් ඇත්තටම හොඳ මියුසික් එකක් හොඳ මැජිකල් මියුසික් එකක් ඔයාලට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම එච්චර මියුසික් ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් මම මේ ටූල් වලට ආස නිසා මම මේක එක්ස්පෙරිමන්ට් කරලා මම ඉගෙනගත්ත දේවල් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලට මියුසික් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා නම් ඔයාලට මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට හොඳ මට්ටමේ නිර්මාණයක් මේකෙන් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. මෙතන ඔයාලට පුළුවන්කම තියෙනවා ලිරික්ස් දෙන්න. හිතන්නකෝ ඔයා දැන් ඇත්තටම සින්දු ලියන කෙනෙක් කියලා. ඉතින් ඔයාට ඉස්සර නම් සින්දුවක් ලියලා ඉවර වෙලා
නේද? ඒක ගායනා කරන්න කෙනෙක් හොයාගෙන එහෙමත් නැත්නම් ඔයාලට මියුසික් එකක් පබ්ලිෂ් කරනවා කියන එක සෑහෙන්නම අමාරු මට්ටමේ කාරණාවක්. හිතන්නකෝ නිකන් සාමාන්‍ය ඉස්කෝලේ යනවා ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක්. නමුත් ඔයා සින්දුත් ලියනවා ආසාවට. ඉතින් ඔයාට ඒ ලිරික්ස් ටික මෙතන පේස්ට් කරලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගෙම සින්දුවක් මෙතනින් හදාගන්න. හරි. ඉතින් ඔයාට මෙතන පුළුවන් සින්දුවක ලිරික්ස් පේස්ට් කරන්න. ඉතින් මේක ඔයා ලියපු එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා chat GPT කියලා හදාගත් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොහොම හරි මෙතන ලිරික්ස් ටිකක් ඔයා පේස්ට් කරගන්න ඕන. එහෙම නැත්නම් ඔයා ලිරික්ස් ටිකක් මෙතනින් ටයිප් කරගන්න ඕන. හරි. ඉතින් මෙතන තියෙනවා මෙන්න මේ magic wand එකක් වගේ මෙතන පොඩි icon එකක්. මේක ක්ලික් කරාට පස්සේ අපිට option එකක් එනවා. මෙන්න මෙතනින් අපිට තියෙනවා option එකක් write full song කියලා. මෙන්න මෙතන write full song කියන එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් කැමති prompt එකක් දෙන්න. ඔයාට ලියන්න ඕන සින්දුව මොකක්ද කියලා. මම මෙතන දෙනවා ප්‍රොම්ප්ට් එකක් Sinhala song about one side love කියලා. මෙතනින් ඔයාට ඕන නම් ආයෙමත් පුළුවන් මෙතන ලිරික්ස් ලියන මොඩල් එකක් තෝරන්න. ඉතින් මෙතන ක්ලාසික් මොඩල් එක තමයි ඩිෆෝල්ට් තියෙන්නේ. ඒ වගේමයි අලුත්ම තියෙනවා රීමී කියලා බීටා මොඩල් එකක් මේක. මම මේ ක්ලාසික් මොඩල් එකෙන් යන්නම්. මම මෙතනින් දෙන්නම් write lyrics කියලා. ඉතින් ඔන්න මෙතන අපි write lyrics කියන එක දුන්නට පස්සේ ඔටෝමැටිකලි සූනෝ එක විසින්ම අපිට ලිරික්ස් ටිකක් හදලා දෙනවා. දැන් ඔයාට පේනවා වම් පැත්තේ එකකුයි දකුණු පැත්තේ එකකුයි දෙකක් තියෙනවා. දැන් ඔයාට මේකෙන් කැමති ලිරික් එකක් තෝරගන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් ඔයාට පළවෙනි එක නම් අවශ්‍ය. ඔයාට පුළුවන් select this option කියලා දෙන්න. ඒ වගේමයි ඔයාට දෙවෙනි එක නම් ඔයාට පුළුවන් select this option කියලා මෙන්න මේ දකුණු පැත්තේ තියෙන එක දෙන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි සිංහල ලිරික්ස් නම් generate කරගන්නේ ඒක අපි chat GPT වෙන්න පුළුවන්, Google Gemini වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ Suno එකේ generate වෙන lyrics වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තට මේ දෙන සිංහල වචන වල තේරුමක් නැහැ. ඒ වගේමයි අකුරු වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මේ විදිහට generative AI tool එකකට කියලා ඔයා lyric එකක් generate කරගන්නවා නම් ඔයා පුළුවන් තරම් ඒක හොඳට බලලා ඒකේ තියෙන අකුරු නිවැරදි කිරීම කරන්න ඕන. right. මම මේකෙන් දෙවෙනි එක තෝරගන්නම්. දෙවෙනි එක තෝරගත්තට පස්සේ ඔයාට පේනවා automatically ඒ lyrics ටික මෙතනට paste වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ආයෙමත් මෙතන තියෙන මේ magic wand එක ක්ලික් කරලා ඔයාට මේකේ මොකක් හරි එඩිට් එකක් කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙතන මේ edit lyrics කියන option එකට යන්න. ඊට පස්සේ ඔයාට ආපහු පුළුවන් මෙතෙන්ට prompt එකක් දීලා මෙතනින් ඒ prompt එක submit කරන්න. දැන් උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් මේකේ තියෙන දේවල් ටිකක් දුකයි වගේ නම් ඔයාට පුළුවන් මේක make it little bit happier කියලා දෙන්න. එහෙම නැත්නම් ඔයාට තව ටිකක් මේක දුක වගේ වෙන්න ඕන නම් make it little bit sad කියලා දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ prompt එකක් මෙතන දුන්නට පස්සේ ඔයාට පේනවා ආපහු අර ලිරික්ස් ටික බ්ලර් වෙලා අපිට මේක පොඩ්ඩක් විතර ලිරික්ස් ටික මෙයා වෙනස් කරලා දුන්නා. හරි. ඉතින් මෙන්න මෙතනින් ඔයාට පුළුවන් ස්ටයිල්ස් තෝරන්න. ඉතින් මෙතනින් ඔයාට ස්ටයිල් එකක් තෝරගන්න නම් ඔයා ඇත්තටම මියුසික් ස්ටයිල්ස් මොනවද කියලා යම් ආකාරයක අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් එහෙම අවබෝධයක් තිබ්බොත් ඔයාට පුළුවන් මෙතනින් හරි ආකාරයේ ස්ටයිල් එකක් තෝරගන්න. ඉතින් මම මෙතනින් දැනට තෝරන්නම් energetic female vocals කියන එක. හරිද? තෝරලා ඔයාට ඕන නම් මෙතනින් ආපහු advanced options කියන එකට යන්න පුළුවන්. මම ඒක ගැන ඊළඟ use case එකේදී කතා කරන්නම්. ඉතින් ඔන්න දැනට අපි lyrics ටිකක් generate කරා. ඒ වගේමයි අපි style එකක් දුන්නා. අපි මේක generate කරලා අහලා බලමු කොහොමද මේක එන්නේ කියලා. හරි. ඔන්න දැන් ආයෙමත් අපේ සින්දු වලට versions දෙකක් generate වෙලා ඉවරයි. අපි දැන් මේ දෙකම පොඩ්ඩක් අහලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මගේ ආලය සීරුවේ නුඹේ සිරින් නිතරඳ ඉස්සරේ එකම මල් ගමුවේ මගේ සිත පිරෙයි දුක්ඛා එහිනේ අගේ සිතලේ ඔය දින එකක් ඊට පස්සේ දෙවෙනි එක දැන් මේ සමහර වචන නම් මොනවද කියලා මම දන්නේ නැහැ අතරම. නමුත් මම ඔයාලට කිව්වා වගේ ඔයාට පුළුවන් සිංහලෙන් ලිරික්ස් ජෙනරේට් වුණාට පස්සේ ඔයාට පුළුවන් මැනුවලි ඒ ටික වෙනස් කරන්න. එහෙමත් නැත්නම් ඔයා සින්දු ලියන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ලිරික්ස් ටික මෙතෙන්ට පේස්ට් කරන්න. හරි. දැන් අපි යමු ඊළඟ විදිහට. ඉතින් ඔන්න ඊතුරු යූස් කේස් වීඩියෝස් ටික බලන්න කලින් මම ඔයාට පොඩ්ඩක් ඉන්ටරප්ට් කරන්න හිතුවා. ඔයා කැමතිද හැම සතියකම මේ වගේ අලුතෙන් AI සම්බන්ධ තොරතුරු දැනගන්න? ඔයා කැමතිද අලුතෙන්ම මේ AI ලෝකයේ මොනවද දෙන tools ඒ වගේමයි ඒ දේවල් කොහොමද අපේ life එකේ දේවල් පහසු කරගන්න භාවිතා කරන්න යොදාගන්නේ කියලා? ඉතින් එහෙමනම් ඔයාට පුළුවන් මේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක හොඳයි වගේ නම් ඔයාට පුළුවන් like එකක් දාන්න.
ඇයි අපි එහෙම සබස්ක්‍රයිබ් කරන්න ඕන? මොකද එහෙම නොකරන්න හේතුවක් නෑනේ. ඊළඟ යූස් කේස් එකේදී මම ඔයාලට පෙන්නන්නේ ඇත්තට මේ යූස් කේස් එක තමයි මම හිතන්නේ මේ වීඩියෝ එක බලන්න ගොඩක් දෙනා පෙළඹිච්ච හේතුව. ඒ තමයි already දැනට publish වෙලා තියෙන song එකක් අපි මේ සූනෝ එකට අප්ලෝඩ් කරලා ඒකේ තියෙන genre එක එහෙම නැත්නම් ඒකේ තියෙන ස්ටයිල් එක වෙනස් කරලා අපි කොහොමද මියුසික් එකක් හදාගන්නේ කියලා. උදාහරණයක් විදිහට අපිට මොකක් හරි song එක cover song එකක් වගේ හදනවා නම් ඒ දේ කොහොමද කරන්නේ කියලා මම දැන් ඔයාලට පෙන්නන්නයි යන්නේ. ඉතින් ඇත්තටම මේ උදාහරණෙට මම ජනප්‍රිය සින්දුවක් ගන්න නැතුව public domain එක තියෙන song එකක් ගන්න මම තීරණය කරා. public domain එකක් කියලා කියන්නේ මොකක්ද? මියසික් එකක් පබ්ලික් ඩොමේන් එකේ තියෙනවා කියලා කියන්නේ ඒ මියසික් එකට තිබ්බ කොපිරයිට් ප්‍රොටෙක්ෂන් එක එක්ක දැන් මේ වෙද්දි ඉවර වෙලා එහෙමත් නැත්නම් කවදාවත් ඒකට කොපිරයිට් ප්‍රොටෙක්ෂන් එකක් තිබිලා නැහැ. එතකොට ඒ සින්දුව යම්කිසි පුද්ගලයෙකුට හෝ යම්කිසි ආයතනයකට තවදුරටත් අදාළ නැහැ. එහෙනම් ඒ මියසික් එක අදාළ වෙන්නේ මහ ජනතාවට. එතකොට ඔයාට ඒ සින්දුවට කැමති දෙයක් කරන්න ඔයාට අයිතියක් තියෙනවා. ඉතින් නිතරම ඔයා කාගේ හරි සින්දුවක් මේ වගේ ප්ලැට්ෆෝම් එකකට අප්ලෝඩ් කරලා ඒක යම්කිසි ආකාරයකට වෙනස් කරනවා නම් වෙනස් කරලා ඔයා ඒක පබ්ලිෂ් කරන්න හිතන් ඉන්නවා නම් නිතරම ඒකේ කොපිරයිට් ඕනගෙන් හරි විදිහේ අවසරයක් ලබාගෙන ඒ දේ කරනවා නම් තමයි ඒක හොඳ වෙන්නේ. හරි. ඒක මගේ සජෙෂන් එකක් විතරයි. ඉතින් ඔයාට කැමති දෙයක් ඔයාට කරන්න පුළුවන්. මම ගියා ඉන්ටර්නෙට් ආකයිව් එකට. ඉතින් ඒකේ මට හම්බුණා මෙන්න මේ සුනිල් ශාන්ත මහත්මයාගේ පබ්ලික් ඩොමේන් එකේ තියෙන සින්දු කිහිපයක්. ඉතින් ඔයාට මෙතන ගිහලා බලන්න පුළුවන්. මෙතන කොපිරයිට් කියන සෙක්ෂන් එකේ තියෙන්නේ all songs in this compilation are now in public domain කියලා. හරි. ඉතින් මෙතන තියෙන මෙන්න මේ ලංකා පෙම්බර ලංකා කියන song එක මම ඩවුන්ලෝඩ් කරගන්නම්. ඊට පස්සේ මම ආයෙමත් යන්නම් සූනෝ එකට ගිහිල්ලා මම මෙන්න මෙතන තියෙන මේ කස්ටම් එකට ආයෙමත් ගිහිල්ලා මෙතන තියෙන මේ ඔඩියෝ කියන බටන් එක ඔයා ක්ලික් කරාට පස්සේ ඔයාට මේ වගේ ඔප්ෂන් දෙකක් තියෙනවා. එක ඔප්ෂන් එකක් තමයි ඔයාට already තියෙන මියුසික් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒක තමයි අපි දැන් කරන්න යන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතන මේ රෙකෝඩ් කියන බටන් එක ඔබලා ඔයාගේ කටහඬින් ඔයාට පුළුවන් ඕනනම් සින්දුවක් කියන්න. ඔයාගේ වෝකල්ස් ටික ඔයාට ඒ ක්‍රමයට පුළුවන් සූනෝ එකේ රෙකෝඩ් කරන්න. මම දැන් මේකේ තියෙන පළවෙනි ඔප්ෂන් එකට යන්නම්. ගිහිල්ලා මං මෙන්න මේ ක්‍රමයට ලංකා පෙම්බර ලංකා කියන song එක මේකට අප්ලෝඩ් කරනවා. හරි. ඉතින් මෙතන මේ වගේ ඔඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී ඔයාට සූනෝ එකෙන් කියනවා I certify that I own exclusively control all rights in any content I will upload using this Suno feature. ඉතින් මෙන්න මේ ක්‍රමයට සූනෝ එකෙන් ඔයාට මෙතන මේ ලීගල් පැත්ත ගැන කියලා දෙනවා. ඉතින් මම මෙතනින් දාන්නම් සිංහලෙන් මොකක්ද ඇත්තටම මේ ඔයා ඔඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට ඔයාට සූනෝ එකෙන් කියන්නේ කියලා. ඉතින් මේ කියන රයිට්ස් ඔයාට තියනවාද කියලා බලන්න ඔයා ඔඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට. හරි. මම මෙතනින් මේ agree to terms කියන එක දෙන්නම්. දුන්නට පස්සේ ඔයාට මෙතන මේ song එකේ full length එක මේ ක්‍රමයට පෙන්නනවා. ඔයාට අවශ්‍ය නම් මේ ක්‍රමයට මේක කට් කරලා ඔයාට ඕන එක portion එකක් විතරක් මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. ඕනනම් ඔයාට මෙතනින් ආපහු මේක save කරන්න කලින් play කරලා බලන්න පුළුවන්කම තියෙනවා. හරි. මෙතනින් මම මේ ක්‍රමයට මේක සේව් කරගන්නම්. ඉතින් ඔයා සූනෝ වල ෆ්‍රී version එක නම් භාවිතා කරන්නේ. මම හිතන්නේ ඔයාට විනාඩියක් වගේ කාලයක් තමයි මේ song එකේ ඔයාට මේකට import කරන්න පුළුවන්කම තියෙන්නේ. හරි. මම මෙතනින් මේ save කියන බටන් එක දැන් දෙන්නම්. ඊට පස්සේ මෙතනින් ඔයාට පේනවා අපේ clip එක මේකට upload වෙනවා. මෙතනින් අහනවා ඔයා මේකෙන් cover එකක් කරන්න දෙන්නේ. එහෙම නැත්නම් ඔයා මේ song එක extend කරන්න දෙන්නේ. එහෙමත් නැත්නම් පස්සේ use කරන්න මේක ඔයාගේ library එකට save කරලා තියන්න දෙන්නේ කියලා. හරි. මම මෙතනින් මෙන්න මේ cover කියන එක තෝරන්නම්. තෝරලා continue කරන්නම්. හරි. ඊට පස්සේ අපිට මේ song එක අප්ලෝඩ් වෙනකන් ටිකක් වෙලා බලන් ඉන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රමයට අප්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මේ මියුසික් එකේ තියෙන වේව් ෆෝම් එක. ඊට පහලින් ඔයාට ලිරික්ස් ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ක්‍රමයට එයා අපේ ඔඩියෝ එකේ තියෙන අපේ මියුසික් එකේ තියෙන ලිරික්ස් ටික ඔටෝමැටිකලි මෙතෙන්ට අරගෙන තියෙනවා. ඉතින් මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ ක්‍රමයට අපි සිංහල ඔඩියෝ එකක් මේකට අප්ලෝඩ් කරලා ගත්තට පස්සේ මේ එන ලිරික්ස් වලත් යම් ආකාරයේ අඩුපාඩු තියෙනවා. ඉතින් ඔයා මේකේ මේ ක්‍රියේට් බටන් එක ක්ලික් කරන්න කලින් මේ ටික හරහා පොඩ්ඩක් ගිහිල්ලා මේකේ තියෙන ලිරික්ස් වල ස්පෙලිංග්ස් අකුරු සිංහල භාෂාවෙන් හෝ සිංග්ලිෂ් වලින් හරියටම තියෙනවද කියලා චෙක් කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඊට පස්සේ ඔටෝමැටිකලි මේ song එකේ තියෙන ස්ටයිල් එක මොකක්ද කියලාත් අපිට මෙතන දීලා තියෙනවා. ඉතින් මම මේ දැනට ඔටෝමැටිකලි මෙයා දීලා තියෙන ස්ටයිල් එක මම මෙතනින් අයින් කරන්නම්. අයින් කරලා මන් දෙනවා මෙන්න මේ වගේ ප්‍රොම්ප්ට් එකක්. ඉතින් දැන් මේ වගේ මේ දිග ඩීටේල් ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා කලබල වෙන්න එපා. මම දැන් ඒක ඊළඟ යූස් කේස් එකට පස්සේ යූස් කේස් එකේදී මම ඔයාලට කියලා දෙනවා කොහොමද එකක් ජෙනරේට් කරගන්නේ කියලා. හරිද? දැන් ඇත්තට මම මෙතන මේ heavy metal type එකේ song එකක් ජෙනරේට් කරන්න අවශ්‍ය විදිහේ ප්‍රොම්ප්ට් එකක් තමයි මම මෙතෙන්ට දුන්නේ මේ ස්ටයිල් එකට. හරි. ඉතින් මම දැනට මේක මෙහෙම දීලා මම මෙතනින් මේ create කියන එක ක්ලික් කරන්නම්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් මෙන්න මේ ක්‍රමයට එයා අපි දීපු ප්‍රොම්ප්ට් එකට අදාළව අපේ අලුත් ලංකා cover song එක ජෙනරේට් කරනවා. ඉතින් අපි බලමු මේක ජෙනරේට් වුණාම මොන වගේද කියලා. හරි. ඔන්න දැන් ලංකා පෙම්බර ලංකා එකේ ඔන්න දැන් අලුත් version එක ජෙනරේට්ලා තියෙන. අපි දැන් අහලා බලමු මේක කොහොමද කියලා.
තියන්න එක විදිහක්. ඉතින් ඔන්න ඔය ක්‍රමයට තමයි දෙවනි කව එක ජෙනරේට් උනේ. ඉතින් දැන් ඔයාට පේනවා ඕනම සෝන් එකක් ඕනම විදිහේ ජන්ර් එකකට ඕනම විදිහේ ස්ටයිල් එකකට ඔයාට හරවන්න පුළුවන්කම තියෙනවා සූනෝ එක හරහා. ඉතින් දැන් ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ අපි ඕල්රෙඩි අපි අහලා කනට හුරු වෙච්ච මියුසික් එකක්, ඒ වගේ සෝන් එකක් මේ වගේ වෙනින් ජන්ර් එකකට හරවන එක හරිද? කට්ටියක් එකට කැමති, කට්ටියක් එකට කැමති නෑ. ඉතින් ඒකට මගේ නම් තියෙන නියුට්‍රල් අයිඩියා එකක්. ඉතින් ඔයාලකට කැමති නම් ඔයාලකට කැමති, ඔයාලකට කැමති නැත්නම් ඔයාලකට කැමති නෑ. ඉතින් එක විදිහකට අපි අහලා පුරුදු වෙච්ච සෝන් එකක් මට නම් පුද්ගලිකව මේ වගේ එකකට හරවලා අහන එකේ එච්චර ලොකු කැමැත්තක් නෑ. ඒ කියන්නේ මගේ නියුට්‍රල් ෆීලිං එකක් තමයි තියෙන්නේ. හැබැයි අතරම තවත් සමහර සෝන්ග්ස් තියෙනවා. ඇත්තටම රොක් හරි හෙවි මෙටල් විදිහට හරි ලිරික්ස් ටික ඇහෙනකොට ඒකේ අමුතුම ගතියක් තියෙනවා. හැබැයි ඇත්තටම තවත් සමහර සෝන්ග්ස් තියෙනවා ඒ වගේ හෙවි මෙටල් සහ රොක් වගේ දෙකට පරිවර්තනය කරාට පස්සේ ඇත්තටම ඒ ලිරික්ස් එකේ කියවෙන දේත් එක්ක ඒ ස්ටයිල් එකකට හරිද කියලා ප්‍රශ්නකාරී හැඟීමක් එන අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක මම හිතන්නේ එක එක්කෙනාගේ රසවින්දනය අනුව තමයි ඒක නා තෝරගන්න ඕනේ. ඉතින් එක්කෙනෙක් රසවත් සින්දුවක් තව කෙනෙක්ට රසවත් නැති වෙන්න පුළුවන්. ඉතින් තවත් කෙනෙක්ට මේ වගේ කලින් කනට අහලා හුරු වෙච්ච එකක් මේ විදිහේ වෙනස් දෙයකට පරිවර්තනය කරාට පස්සේ ඒක බොහොම අමිහිරි අත්දැකීමක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට ෂා මාරයිනේ මම මේක කලින් තිබ්බට වඩා මෙහෙම අහද්දි මම මේකට හරිම කැමතිනේ කියලා ෆීලිං එකක් එන්න පුළුවන්. ඉතින් ඒක තමයි පුද්ගලයන්ගේ විවිධත්වය. ඉතින් ඔයා කැමති විදිහ තමයි හොඳම විදිහ ඔයාට. ඉතින් ඔන්න ඔය ක්‍රමයට තමයි ඔයාට කැමති මියුසික් එකක් ඔයාට තවත් ස්ටයිල් එකකට පරිවර්තනය කරගන්න පුළුවන් සූනෝ හරහා. ඉතින් මම හිතනවා දැන් ගොඩක් කට්ටිය මේ වීඩියෝ එක බලන්නේ නැති ඕනෝක දැනගන්න තමයි දැන් ගොඩක් කට්ටිය මෙතනින් එහාට මේ වීඩියෝ එක බලන්නේ නැතුව ලීව් වෙලා යයි කියලා මම හිතනවා. නමුත් දැන් තමයි මම ඕගලන්ට මේකේ වැදගත්ම දේ කියලා දෙන්නේ. හරි දැන් හිතන්නකෝ ඔයා ලිරික්ස් ලියන්න කැමති කෙනෙකුත් නෙමෙයි වැඩිය. ඒ වගේමයි සංගීතය ගැන වැඩිය දන්නෙත් නැහැ. හැබැයි ඒත් ඔයාට හොඳ මට්ටමේ මියුසික් එකක් හදාගන්න ඕන. ඉතින් ප්‍රධානම ප්‍රශ්න දෙක තමයි ඔයා දන්නේ නැහැ හරියට ලිරික්ස් ටික ලියාගන්න. ඒ වගේමයි ඔයා දන්නේ නැහැ මෙතන මේ ස්ටයිල් එකට දෙන්න ඕන කීවර්ඩ්ස් ටික මොනවද? එතෙන්ට දෙන්න ඕන ප්‍රොම්ප්ට් එක මොකක්ද කියලා. ඉතින් මේක ලේසියෙන් කරගන්නේ කොහොමද? ඉතින් මම දැන් ඔයාට පෙන්නනවා Google Gemini වල මේ ජෙම්ස් කියන ෆීචර් එක භාවිතා කරලා මම හදපු ජෙම් එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ අපි අදාළ මාතෘකාවක් දුන්නට පස්සේ ඒකට අදාළව ලිරික්ස් ටිකයි මෙතෙන්ට දෙන්න ඕන ප්‍රොම්ප්ට් සේරමයි එයා අපිට ජෙනරේට් කරලා දෙනවා. හරි. මම ඔයාලට මේකේ උදාහරණ පෙන්නන්නම්. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් කොහෙන්ද ඔයාලට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ගන්න පුළුවන් කියලා. හරි ඉතින් මෙන්න මෙහෙම සිංහල song generator කියලා තමයි මම මේ gem එක හදලා තියෙන්නේ. ඉතින් මම මෙතන type කරනවා I need to create a song about why we need to make our country a better place. ඇයි අපි අපේ රට හොඳ තැනක් බවට පත් කරන්න ඕන කියලා song එකක් ලියන්න කියලා මම මෙයාට කියනවා. ඉතින් මම තව මෙතන යටින් කියන්නම් I would like it to be a soft music with a female voice කියලා. මම කියනවා ඒක soft music එකක් වෙනවට මම කැමති female voice එකක් තමයි තියෙන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ වගේ පොඩි prompt එකක් දීලා මම මෙතනින් submit කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මගේ මෙන්න මේ gem එක එයා think කරලා මම දීලා තියෙන instructions වලට අදාළව එයා අපිට සිංහල song එකක් generate කරලා දෙනවා. ඉතින් ඒක එයා සිංහල song එක විතරක් නෙමෙයි අපිට මේ සූනෝ එකේ දෙන්න ඕන prompt එකත් එයා අපිට generate කරලා දෙනවා මෙතනින්. ඉතින් ඔයාලට style කියන එකේ ඒක paste කරන්න විතරයි තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ දිග විස්තරයක් දෙනවා. මේක ඔයා පහළට මෙහෙම scroll කරත් ඔයාලට පේනවා මෙතන lyrics ටික තියෙනවා. ඉතින් ඔයාට මේ ටික කියවුවොත් තේරෙයි මගේ මේ Gemini gem එකෙන් එන lyrics ගොඩක්ම accurate කියලා. ඒ කියන්නේ spelling mistakes ටික ගොඩක්ම අඩුයි. ඒ වගේමයි ඒ අදාළ දේ කියවට පස්සේ යම්කිසි ආකාරයක තේරුමකුත් තියෙනවා කියලා ඔයාට පෙනේ. ඉතින් මෙන්න මේ ක්‍රමයට ඔයාට මෙහෙම lyrics එක මෙහෙම generate කරගන්න පුළුවන්. ඊට පස්සේ උඩට ගියාට පස්සේ අපිට song එකට title එකකුත් දීලා තිනවා හෙට දවසේ ගිය කියලා. ඊට පස්සේ මේ ක්‍රමයට detail prompt එකක් දීලා තිනවා. අන්න ඒක තමයි ඔයා paste කරන්න ඕන අර style කියන තැන. ඉතින් ඊට අමතරව ඔයා මේ උඩ තියෙන style එකට කැමති නැත්නම් alternative style prompt එකකුත් තියෙනවා. උඩ එකට කැමති නැත්නම් මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි. මම මුලින්ම මේ lyrics ටික මෙහෙම කරලා copy paste කරගන්නම්. ඊට පස්සේ මම සූනෝ එකට ඇවිල්ලා මෙතන මේ lyrics කියන තැන මම මේක මේ ක්‍රමයට paste කරගන්නම් මේ ඔක්කොම lyrics ටික.
ඊට පස්සේ මම ආයෙමත් මගේ Gemini gem එකට ඇවිල්ලා මම මෙන්න මේ detailed style prompt කියන එක මම මෙහෙම copy කරගන්නවා. ඊට පස්සේ මම මෙතන මේ styles කියන එකට ඇවිල්ලා මේක මෙහෙම paste කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා මේ ක්‍රමයට මේ advanced options කියලා මේ ක්‍රමයට අපිට drop down menu එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් මෙතනින් අපිට පුළුවන් vocal gender එක ආයෙමත් වෙනම තෝරන්න. ඉතින් මෙතනින් මට අවශ්‍ය female නිසා මම මෙතනින් female කියලා දෙන්නම්. එහෙම නැති වුණත් මම උඩ female voice එකක් කියලා අතන prompt එකේ තියෙන නිසා ඒත් මෙයා automatically female voice එකකින් තමයි මේක generate කරන්නේ. හරි. ඊට පස්සේ මෙතන මේ weirdness කියලා එකක් ඇවිල්ලා තියෙනවා. weirdness කියන එක ඇත්තටම කලින් තිබුණ නැහැ සෝනෝ එකේ. මේක මේ අලුතෙන් ආපු feature එකක්. ඉතින් මෙන්න මේ weirdness කියන එක මේ 150 මට්ටමේ තිබ්බොත් තමයි ඇත්තටම ඔයාලට හොඳ balanced music එකක් generate කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේමයි style influence එක කියලා කියන්නේ ඔයා මෙතන මේ style එකක් දෙනවනේ මේ දිග prompt එකක් හෝ එහෙම නැත්නම් බොහොම සරල එක වචනකින් ඔයා දෙනවනේ prompt එකක්. ඉතින් මෙන්න මේ දෙන description එකට මෙන්න මේ දෙන prompt එකට අදාළව කොච්චර influence එකක් ඒ song එකට වෙන්න ඕනද කියලා තමයි මෙතනින් තෝරන්නේ. ඉතින් ඔයා මෙතෙන්ට මේ 150 කියන එක 100 බිඳුවක් වගේ නැත්නම් 100ට 1 2ක් 3ක් එහෙම නැත්නම් 10ක් 20ක් කරොත් ඒ ස්ටයිල් එකෙන් එන ඉන්ෆ්ලුවන්ස් එක ඒ සෝන් එකට අඩුවෙන් එන්නේ 180ක් 100ක් වගේ දුන්නොත් ඒක සෑහෙන්නම ඒ ස්ටයිල් එකට ඉන්ෆ්ලුවන්ස් වෙලා තමයි එන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ 180ට වඩා සාමාන්‍යයෙන් වැඩි කරද්දි මේක රතු පාටින් පෙන්නනවා. ඒ ලෙවල් එකට ගියොත් ඇත්තටම ඔයාලට ඒන මියුසික් එකේ බැලන්ස් ගතිය ගොඩක් නැති වෙනවා. ඉතින් මම මේක 150ට දාලා තියන්නම්. ඉතින් මේකෙන් හරියටම වෙන්නේ මොකක්ද කියන එක සෝන් එකකින් සෝන් එකට වෙනස් වෙනවා. ඉතින් ඔයාටම තමයි මේකෙන් මියුසික් ජෙනරේට් කර කර මේ ස්ලයිඩර්ස් දෙක එහෙට මෙහෙට කර කර ඔයාටම එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් කොහොමද මේකෙන් ජෙනරේට් වෙන මියුසික්ස් වල තත්ත්වය කියලා. ඉතින් මම මෙතෙන්ට ගිහිල්ලා මම ආයෙමත් මේ ක්‍රියේට් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට පේනවා මෙන්න මේ ක්‍රමයට අපේ සෝන් එක මෙහෙම ජෙනරේට් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයට අපි ජෙනරේට් කරපු අපේ මියුසික් එක ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් අහලා බලමු කොහොමද ඒක කියලා. සිතුවිල්ලක් හිතේ නැවතිලා නිල්ලහසයට පොළොව අපේ සරුකෙන් වතු වැව්දිය රැලි මුතුන් මිත්තන් දහදිය හෙළුරුමයයි මේ ජීවය වුණේ එයත් හදවතේ කොනකරිදුමක් නොකියූ කතාවක් තව තිබෙනවා වෙනසක් පතා නැගිටින්නට කාලයයි කියා හිත කියනවා මේ අපේ පොළොවයි අපේ දේශයයි අපේ හුස්මයි හිට දවසයි. ඒක තමයි පළවෙනි ස්ටයිල් එක. ඔයාට ගොඩක් හොඳට ඇහුම්කන් දුන්නොත් ඔයාට තේරෙනවා ඉතින් සමහර වෙලාවට සිංහල words pronounce වෙනකොට අර හරි විදිහටම pronounce වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඇත්තට මම ගොඩක් නිරීක්ෂණය කරපු අවුලක්. ඇත්තටම හැම ලිරික්ස් එක්කම වගේ ඒක මට පොඩ්ඩක් අහන්න පුළුවන්කම තිබුණා. හැබැයි කලාතුරකින් ඒවා බොහොම අඩු මට්ටමකින් තමයි ඒක තියෙන්නේ. සමහර ඒවා කලාතුරකින් තියෙනවා එහෙම කිසිම ගැටලුවක් නැතුව. දැන් අපේ දෙවෙනි ජෙනරේෂන් එකත් අපි බලමු. සිතුවිල්ලක් හිතේ නැවතිලා නිල්ලහසයට පොළොව අපේ සරුකෙත් වතු වැව්දිය රැලි මුතුන් මිත්තන් දහදිය හෙළු උරුමයයි මේ ජීවය වුණේ ඒත් හදවතේ කොනකරිදුමක් නොකියූ කතාවක් තව තිබෙනවා වෙනසක් පතා නැගිටින්නට කාලයයි කියා හිත කියනවා මේ අපේ පොළොවයි අපේ දේශයයි අපේ හුස්මයි හිට දවසේ ගියලියමු එක්දී එකම හඬින් නැගෙන දේශයක් වේවි
හරි දැන් ඉතින් ඔයා දැක්කා දෙවෙනි ජෙනරේෂන් එකත් මොන වගේ දැහුනේ කියලා. හරි ඉතින් ඔන්න ඔය ක්‍රමයට තමයි අපි මේ සූනෝ භාවිතා කරලා අපි අපේ මියුසික් එකක් ජෙනරේට් කරගන්නේ. ඊට පස්සේ අපිට මෙතන ස්ටුඩියෝ කියලා වෙනම ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ ස්ටුඩියෝ කියන එක ක්ලික් කරාට පස්සේ අපිට මේකේ ප්‍රීමියර් ප්ලෑන් එකට යන්න ඕන. ඉතින් ඒක මෙන්න මෙච්චර වගේ මුදලක් වෙනවා මාසෙකට. එහෙම නැත්නම් අවුරුද්ද ප්ලෑන් එකට යනවා නම් ඉතින් මේ ස්ටුඩියෝ කියන ෆීචර් එකේ ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගෙම සෝන් එකක් ඒකට ගෙනහල්ලා ඒක තින කම්පෝනන්ට්ස් ටික වෙන වෙනම වෙන් කරලා එක එක ඉන්ස්ට්‍රුමන්ට් එක පවා ඔයාලට පුළුවන්කම තියෙනවා AI ටික ජෙනරේට් කරගෙන දේවල් කරගෙන යන්න. ඔයාලට පුළුවන් ඔයාගේ මියුසික් එකේ ෆුල් ප්‍රොඩක්ෂන් එක මුණත් මේ Suno ස්ටුඩියෝ එක ඇතුලේ කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඒකේ කොටසක් කරගෙන ගිහිල්ලා ඊටු ටික එක්ස්පෝර්ට් කරලා ඔයාගේ Pro Tools වලට Adobe Audition වලට එහෙම නැත්නම් DaVinci Resolve වලට වගේ ඒක එක්ස්පෝර්ට් කරලා එතන ඉඳන් ඒ ටික කන්ටිනියු කරන් ඔයාලට යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයා මියුසික් ප්‍රොඩක්ෂන් පැත්තේ ඉඳලා ඔයාට ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් මම හිතනවා මම ඒ කිව්ව මොකක්ද කියලා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි ඔයාගේම සෝන් එකක් හදාගන්නේ. ඔයාගේම ලිරික්ස් ටිකක් දීලා හෝ එහෙමත් නැත්නම් already existing music එකක් මේකට අප්ලෝඩ් කරලා ඒක වෙනස් කරගන්නේ කොහොමද කියලා දැන් ඔයා හොඳ ආකාරවම දන්නවා. හරි. මම මේ වීඩියෝ එකේ description එකේ පහළ දාන්නම් link එකක්. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාට පුළුවන්කම තියෙනවා මම අර පෙන්නපු Google Gemini Gem එකට අදාළ custom instructions ටික ඔයාට පුළුවන් ගන්න. ඉතින් එතිනගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික අරගෙන ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේම Google Gemini Gem එකක් හරි ChatGPT හරි එහෙම නැත්නම් Claude project එකක් හරි හදාගෙන ඔයාට පුළුවන්කම තියෙනවා ඔයා කැමති විදිහේ මාතෘකාවක් විතරක් දීලා ඒකට අදාළ මියුසික් එකක ලිරික්ස් සිංහලෙන් ජෙනරේට් කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා Suno එකට දෙන්න ඕන prompt එකත් එක්කම. ඉතින් ඔයා දන්නේ නැත්නම් කොහොමද Google Gemini Gem එකක් හදන්නේ කියලා ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඔයා already දන්නවනම් කොහොමද එකක් හදන්නේ කියලා පල්ලෙහා තියෙන link එකෙන් ඒ instructions ටික හදාගෙන ඔයාට පුළුවන් ඔයාගේ songs generate කරන්න අදම පටන් ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.